ආයිබෝවන්. අපේ කෑම YouTube නාලිකාවෙන් අද අපි හදන්න යන්නේ රසම රස බතල වඩ එක. එහෙනම් අපි බලමු කොහොමද මේ බතල වඩ එක හදන්නේ කියලා. මේ වඩ එක හදන්න මුලින්ම මම මේ අරන් තියෙන්නේ පාන් පිටි. ඊළඟට මේ පාන් පිටි වලට මම එකතු කරනවා බේකින් පවුඩර් සල්පයක්, කහ කුඩු සල්පයක්, කෑලි මිරිස්. ඔයාලා ගොඩක් සැරට කන්න කැමති නම් ඉතින් පොඩ්ඩක් වැඩිපුර කෑලි මිරිස් දාගත්තට කමක් නැහැ. ඊළඟට ලුණු, ගම්මිරිස් කුඩු සල්පයක්, පොඩියට කපා ගනිපු සුදු ලුණු, ඊළඟට බීලුණු ගෙඩියක් පොඩියට කපාගෙන, ඊළඟට කරපිංචා, ඊළඟට අමු මිරිස් කරල් කිහිපයක් මේ වගේ කපාගෙන, අමු මිරිස් වෙනුවට කොච්චි උනත් ගන්න පුළුවන්. ඊළඟට හැන්දකින් මේ ආකාරයට මේ ටික මිශ්‍ර කරගන්න. ඊළඟට අපි මේකට පොල් තෙල් සල්පයක් එකතු කරන්න ඕනේ. ඊළඟට මේ මම අරගෙන තියෙන්නේ බතල ටිකක් අරගෙන හොඳට තම්බලා ඒකේ පොතු අයින් කරලා මේ වගේ පොඩියට පොඩ්ඩක් කැල තිබ්බත් කමක් නැහැ. මේ වගේ පොඩි කරලා අරගන්න ඕනේ. මම මේ ටිකත් මේ විදියට එකතු කරගන්න. බතල ටිකත් එකතු කරලා මේ වගේ ආයෙම අපි පොඩ්ඩක් මිශ්‍ර කරගන්න. දැන් අපේ බතල කෑලි පොඩ්ඩක් ලොකුයි වගේ නම් මේ වගේ පොඩ්ඩක් පොඩි කරගන්නත් පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නවා පොල් කිරි. මිටි කිරි තමයි මම මේ එකතු කරගන්නේ. එකපාරටම එකතු කරන්න එපා. පොඩ එකතු කරන්න. පොල් කිරිත් එකතු කරලා මේ වගේ අපි මේක හොඳට මිශ්‍ර කරගන්න. බතල දාපු නිසා මේක ඇලෙන මිශ්‍රණයක් තමයි අපට එන්නේ. මේ වගේ ටිකක් තෙත මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕනේ. මේ වගේ හොඳට මේ හැම අමුද්‍රව්‍යයක්ම හොඳට මිශ්‍ර වෙන විදියට මේ ආකාරයට හොඳට කවලම් කරගන්න. දැන් මේ මිශ්‍රණය අපි තව පැයක් විතර හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. එතකොට තමයි මේ මිශ්‍රණය හොඳට පිම්බිලා අපේ වඩේ ටික ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේක වහලා පැයක් විතර තියමු. හරි, දැන් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ පැයකට විතර පස්සේ අපි හදාගනිපු බතල වඩේ සඳහා වන මිශ්‍රණය. දැන් මේ මිශ්‍රණය මේ ටිකක් හොඳට පිපිලා තියෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් හොඳ මෙලෙක් ගතියකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් අපේ වඩේ ටික බැද ගන්නයි යන්නේ. තාච්චියක් මේ වගේ ලිපේ තියාගෙන තාච්චිය රත් වුණාට පස්සේ අපි මේ ආකාරයට පොල් තෙල් එකතු කරගමු. අපි අපේ මිශ්‍රණය මේ වගේ ටිකක් හැන්දට අරගෙන මේ වගේ තෙලට දාගමු. තෙලට දාලා මේ ආකාරයට පොල් තෙල් පොඩ්ඩක් මේ ආකාරයට හිමු. මම බොහොම පොඩ්ඩයි දැම්මේ. දැන් ඔයාලට පේනවා ඉතින් අපේ වඩ එක හොඳට මේ වගේ පිම්බිලා හැදෙනවා. මේ වගේ අඩු ගින්දරේ පොල් තෙල් මෙහෙම ඉසිමින් මේක බැද ගන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න අපේ වඩ එක රන්වන් පාටට බැදිලා තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගමු. ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ හැන්දෙන් පොඩි ප්‍රමාණයක් තමයි අපේ මිශ්‍රණය දැම්මේ. අපි තව වඩ එකක් බදගමු. මේ වගේ දාපු ගමන් කිසිම දෙයක් කරන්න යන්න එපා. මේ වගේ පොල් තෙල් පොඩ්ඩක් මේ වගේ ලං කර ඉන්න. අන්න දැන් ඉබේම මේක තාච්චිය ඇලීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක බොහොම ඉක්මනට හොඳට පිපිලා ලොකු වඩ එකක් විදියට හැදෙනවා. අපිට නිශ්චිත හැඩයක් නම් හැබැයි එන්නේ නැහැ. මොකද අපි අතින් හදලා නෙමෙයි මේ වඩ එක දාන්නේ. ඒ නිසා මේ තියෙන්නේ මම හදාගනිපු බතල වඩේ ටික. මම මේ මිශ්‍රණයෙන් බතල වඩේ 15ක් හැදුවා. ගොඩක් ලොකු බතල වඩේ තමයි මම හැදුවේ. එහෙනම් අපි එකක් මේ වගේ කඩලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි ඇතුළේ තියෙන්නේ. ඝන ආකාරයට නෙමෙයි, ඊටමත් සොෆ්ට් එකට මේ වගේ තමයි
අපේ වතල වඩේක තියෙන. එහෙනම් ඕගොල්ලොත් මේ වගේ රසට වතල වඩේ හදලා රස කොහමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.